ආයිබෝවන් කියලා අපගේ channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප අදත් සුපුරුදු පරිදි ඔබට ත්‍රාසජනක කතාවක් රැගෙනගෙන යාවි. ඉතින් අපි ඒ කතාවට යමු. ගෙදරින් ලැබුණ දුරකථන ඇමතුමට සවන් දුන්න සේපාලිකාගේ මුහුණේ ඉරියව් එකිනෙක වෙනස් වෙන්න ගත්තා. සේපාලිකාට කතා කළේ තාත්තා. පුතේ, ඔයාට නිවාඩුවක් තියෙනවා නම් ගෙදර ඇවිත් යනවද? ඇයි තාත්තේ හදිසියෙම? හදිසියක් නෑ පුතේ. අයියත් අසනීපෙන් ඉන්නේ. අම්මටත් මේ දේවල් තේරෙන්නේ නෑ. අදම ඇවිත් ගියොත් තමයි හොඳයි පුතේ. මං වැඩ ඇරිලා එන්නම්. එතකොට ටිකක් රෑ වෙයි. සේපාලිකා දුරකථනය විසන්ධි කරලා කළමනාකරුගේ කාමරයට ගියා. සර් ගෙදරින් කතා කළා. මොකක් හරි හදිස්සියක් කියලා හිතනවා. තාත්තා විස්තරයක් කිව්වේ නෑ. මට හවස ගෙදර යන්න ඕනි. හිටට නිවාඩුවක් දානවා. සේපාලිකා රාජකාරිය අකුරටම කරන නිසා නිවාඩුවක් ලබා දීමට කළමනාකරු මැලි වුණේ නෑ. සේපාලිකා හවස වැඩ ඇරුණ හැටියෙම බස් එකකට ගොඩ වුණා. ඒත් බස් රථය සේපාලිකාගේ කඩමණ්ඩියට යන විට රෑ 9ත් පහුවෙලා. තෙහෙට්ටුවයි හිතේ කැළඹිල්ලයි එක්ක සේපාලිකා පටුපාරට ආවා. කඩමණ්ඩියේ සිට සේපාලිකාගේ නිවසට සැතපුම් 1මාරක් පමණ දුරක් යා යුතුයි. සේපාලිකා පය ඉක්මන් කරා. එයට යාගත හැකි වූයේ යාර කිහිපයක් පමණයි. අන්ධකාරයේ තමා එනතුරු කිසිවකු බලා සිටින බව සේපාලිකා දුටුවාය. ඇය ඔහු කවුරුන්දැයි හඳුනාගත්තා. අනේ අයියේ, ඇයි මේ අසනීපෙන් ඉද්දි පාරට ආවේ? මොකද මට තනියෙන් එන්න බැරිද? මං පාර දන්නේ නැතුව. සේපාලිකා අසද්දී ඔහු යන්තමට සිනාසුනේය. සිහින් හිරිපොද වැස්සක් සුළං කැරැල්ලක් සමග වැටෙන්නට ගත්තේය. එන්න අයියේ කුඩය ඇතුළට. සේපාලිකා කුඩය දිගහැර තම සොහොයුරාද කුඩය යටට ගත්තාය. සේපාලිකාට තම සොයුරා ගැන ඇතිවූයේ දැඩි අනුකම්පාවකි. පසුගිය දිනවලදී ඔහු බොහෝසේ උත්පල වුණේය. බලාගත් අතේ බලාගෙන සිටි ඔහුගේ මානසිකත්වය බෙහෙවින් පහත වැටුණි. සේපාලිකා තම සොයුරා ජීවත් කරවන්නට හම්බ කරන මුදල් වියදම් කළාය. එයට කෙලෙහි ගුණ දක්වන්නට මෙන් සොයුරා තමා කැඳවාගෙන යාමට පැමිණ ඇත. ඇයි අයියේ හදිස්සියේ මට එන්න කිව්වේ? සේපාලිකා ගමන් කරන අතරතුරදී ඇසුවාය. සොයුරාය නොදන්නා බව පවසමින් දෙපසට හිස වැනුවේය. තාත්තා ගෙදර එන්න කියද්දී මං හරියට බය වුණා. ඒත් කලබල වෙන්න එපා කියලා කියද්දි තමයි හිතට සැනසෙල්ලක් ආවේ. සේපාලිකා කී දේ අසා සිටි සොයුරා hina වුණා මිසක කිසිවක් කතා නොකළේය. ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? අනේ මහන්සිද අයියේ. ඒකනේ බොරුවට ඔයා ආවේ. මට තනියම එන්න තිබුණා. මට මතකයි අපි පොඩි කාලේ අයියා මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ යනවා. ඒ කාලේ ළමයි මට කොලොප්පම් කරාම ඔයා ලොකු ළමයින්ටත් ගහන්න යනවා. ඔයා හොඳ අයියා කෙනෙක්. මං ඔයාව සනීප කරනවා අයියේ. හම්බ කරන හැම සතයක්ම ඔයා වෙනුවෙන් වියදම් කරනවා. මගේ හොඳ අයියා. සේපාලිකා අවසන් වචන පෙළ කිව්වේ හැඟුම්බරවය. ඇගේ දෑසින් කඳුළු බිඳු කඩා වැටුණි. ඇය පිටියත්ලෙන් කම්මුල පිස දැමුවාය. නිවසට කිට්ටු වෙද්දී ඔහුගේ ගමන තරමක් බාල විය. ඇයි අයියේ, ඔයාට අමාරුද? නෑ ඉක්මනට එන්නම්. ඔයා යන්න. සොයුරා කතා කළේය. නිවසට ලං වෙද්දී නිවසේ කීප දෙනෙකු සිටින බව විදුලි පහනින් එළියෙන් දුටුවාය. අයියේ, මොකද මේ සෙනග ඇවිත්? සේපාලිකා පිටුපස හැරී බැලුවාය. එහෙත් සොයුරා පෙනෙන්නට නොවීය. සේපාලිකා නිවස තුලට දිව ගියාය. මල් ගොමුවක් මැද සේමාලිකාගේ සොයුරා මිනි පෙට්ටියේ වැතිර සිටියේය. දෙවියනේ, මාත් එක්ක කරගෙන ආපු අයියේ, මගේ රත්තරන් අයියේ. සේපාලිකා බෙරිහන් දෙමින් කෑ ගසන්නට ගත්තාය. ඇගේ සොයුරා මිය පරලොව ගොස් සිටියේය. අවසන් සතියේදී ඔහු සිහි විකලෙන් මෙන් හැසිරී ඇත.
එදින රාත්‍රියේ ප්‍රේමදාස මරණ ගෙදර වටපිටාව පවිට්ට කර රාත්‍රී 10ට පමණ ළිඳට ගියේ ඇඟපත සෝදා ගන්නටය. ඇඟ සෝදා ගන්නා අතර යමෙක් ළිඳ ළඟට පැමිණියේය. ප්‍රේමදාස අයියේ ඇඟ සෝදගත්තද? ඔව් මලේ, මේවා ඉතින් අපි කරන්න ඕන වැඩ නේද? පැමිණි තැනැත්තා සිනාසුනේය. තමා කතා කරන්නේ සේපාලිකාගේ සොහොයුරා සමග බව ප්‍රේමදාසට වැටහුණේ විනාඩි කිහිපයක් ගත වූ පසුවයි. ප්‍රේමදාසගේ දැස් නළල් තල මත ඉන්දවිනි. ලොමු ඩැහැ ගන්වන සිදුවීමෙන් බියට පත් වූ ප්‍රේමදාස යටගිරියෙන් කෑ ගැසුවේය. එහෙත් ඒ හඬ පිට නොවුණි. ප්‍රේමදාස සේපාලිකාගේ නිවසට දිවවිත් බිම ඇද වැටුණේය. ප්‍රේමදාස, මේ මොකද? පිරිස ප්‍රේමදාසව ඔසවාගෙන පැදුරක් මත තබා දියබිදක් මුහුණට ඉස්සේය. මොහොතකින් පීවසිය ඔහුට ලැබුණේය. ප්‍රේමදාස ඇස් උඩ ඉන්දුවාගෙන සතර දෙස බලන්නට ගත්තේය. මොකද උනේ? එහෙත් ඔහු කතා නොකළේය. මොකකට හරි බය වෙන්න ඇති. වික්‍රමාතාව කැන්දන් වරෙල්ලා ඇප නූලක් දැම්මම හරියයි. දෙතුන් දෙනෙකු වික්‍රම ආතා කැඳවා ගන්නට ගියෝය. සේපාලිකාගේ සොයුරා මියගොස් ඇතත් ඔහුගේ ආත්මය තවමත් මෙහි සිටින බව මේ සිදුවීමෙන් කවුරුත් අවබෝධ කරගත්ත. සේපාලිකාගේ සොයුරා පිළිබඳව මොන කතා තිබුණත් මවට ඒ කතාවලින් පල ප්‍රයෝජනයක් නැත. ඒ තමාගේම පුතුය. දසමසක් කුස තබාගෙන ලේකිරි කර පොවා හදාගත් පුතු හොල්මනක් යැයි කියනවට මව කැමති නැත. ඇය ඔහුගේ මිනී පෙට්ටිය අසල බිම වැතිරී හඬා වැතිරී සිටියාය. අසනීප වන්නට පෙර ඔහු තම මවට දැක්වූ අසීමිත ආදරයකි. කුඹුරු වැඩ, නිවසේ වැඩ ආදිය සියලුම දේ අවසන් කර පැමිණෙන ඔහු මවට පොල්ගා වතුර ගෙනවිත් දෙන්නට පවා මැලි නොවුනි. මව අසනීප වූ දිනක ඇගේ රෙදිපිලි පවා සෝදා දැමුවේය. ඒ නිසා පුතුගේ මරණය මවට දරාගත නොහැකි විය. සේපාලිකාද මව අසල වැතිර සිටියේය. අම්මේ, අයියා, මගේ රත්තරන් අයියා, ඇය තොල් මිමිනුවාය. මැදියම් රෑ පසුවන විට මළගෙදර නිදි වරමින් සිටි සියලු දෙනා උන් හිටි තැන්වලටම නින්දට වැටුණෝය. සේපාලිකාටද දැස් පියවුණාය. එක්කොරම සේපාලිකාගේ මව අවදි වූවාය. ඇයට තම පුතු කතා කරන හඬ ඇසුණේය. අම්මේ, නැගිටින්න. අම්මේ, නැගිටින්නකෝ. මං අම්මට තේ ටිකක් වක් කරලා දෙන්නද? තම පුතු මියගොස් සිටින වගක් ඇයට අමතකව ගියෝය. පුතේ, රත්තරම් පුතේ, උඹට තේ ඕනේද? අවසියෙන් මෙන් සේපාලිකාගේ මව නැගිට්ටාය. ඇය මිනී පෙට්ටිය ළඟට ගියේය. අහස ගුගුරුවන්නට ගත්තේය. දැඩි සීතල සුළඟක් ගස්වැල් අඹරාගෙන ඇදී ආවේය. බල්ලෙකු ගම කෙළවරේ සිට උඩු බුරන්නට ගත්තේය. වවුල් තඩියෙ පියබාවිත් බිත්තියේ වැදී බිම වැටුණේය. මිනී පෙට්ටිය මත උඩු බැල්ලෙන් සිටි සේපාලිකාගේ සොහොයුරා සෙමෙන් නැගිට ඉදගත්තේය. ඔහු හිස කරකවා වටපිට බැලීය. පොල් තෙල් පහනේ ආලෝකය අඩු වී ගොස් පොල් තෙල් පහන නිවී ගියේය. අම්මේ, රත්තරන් අම්මේ, ඔහු ඇසෙන නෑසෙන හඬින් මිමුණුවේය. ඇය වහා තම ආදරණීය පුතු වැළඳ ගත්තාය. ඇගේ සිරුර සීතල වී ගියේය. එහෙත් ඒ තම පුතුය. ඇය මහා හඬින් පුතු වැළඳගෙන හඬන්නට ගත්තාය. ඇගේ හඬ ඇසී මිදුලේ සිටි කිහිප දෙනෙකු අවදි වුණෝය. නින්දකුත් ගියා බං. කෝපි ටිකක් තිබුණා නම් හොඳයි නේද? අපිවත් වක් කරගමු. සේපාලිකාගෙන් ඇහුවනම් තියෙන තැන හොයාගන්න පුළුවන්. තරුණයන් දෙදෙනෙකු නිවසට ඇතුළු වන්නට සූදානම් වුණා පමණකි. ඔවුන් යටිගිරියෙන් කෑ ගසමින් එළියට පැන්නේය. ඇයි, මොකද උනේ? ඔවුන් කතා නොකර නිවස තුලට අද්දික් කරගෙන සිටියෝය. ඒ දුටු දසුනින් අනෙක් අයද බීරාන්ත වී ගියේය. පා පැකිලි කිහිප දෙනෙකු බිම ඇද වැටුණෝය. වෙවුලමින්ද ඌ තබමින්ද පොරපිටියක් බවට මළගෙදර පත්විය. සේපාලිකාගේ මව පියවි සිහියට පැමිණි ඒ මොහොතේදීය.
සේපාලිකාගේ සොහොයුරාගේ මලකඳ යළිත් පෙට්ටිය තුළටම ඇද වැටුණි. ඉක්මනට ගිනිහුලක් පත්තු කරගනිල්ලා. නැත්තම් හෙට එළි වෙනකොට මේ මලයකා අපේ බෙල්ලත් කඩලා දමනවා. කිසි සැකයක් නැහැ. වැඩිහිටියෝ උරුණ වී සිටියෝය. අනේ සමාවෙන්න ඕනි. කොළුවාගේ අම්මා ඌට ඒ තරමටම ආදරේ. අවසිහියෙන් වගේ ඇවිත් කොල්ලව තුරුළු කරගන්න ඇති. මේක හොල්මනක් නෙවෙයි. සේපාලිකාගේ පියා බොහෝ කරුණු කීමෙන් පසුව රාත්‍රිය පහන් කර කීමට ඔවුන් තීරණය කළෝය. වැඩිහිටියන් අලුයම දක්වාම පිරිත් කීමට වූ නිසා කාගෙත් සිත් තුළ සැකක් බියක් ඇති නොවීය. මරණයෙන් වළදැමීමෙන් පසුව මැදියම් රාත්‍රියේදී කීප දෙනෙකුටද සේපාලිකාගේ සොහොයුරා මුණ ගැසී තිබුණි. ඉතින් මේ වගේ තවත් කතාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔබ තාමත් අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි.